ආයිබෝවන් සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහතුමා 2026 දෙවැනි දින තම රාශිය මාරු කරමින් කටක රාශියට පැමිණෙනවා. මෙම ගුරු මාරුව ලග්නෙන් ලග්නයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද යන්න අපි විමසා බලමු. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියනි 2026 සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහතුමා ඔබගේ හඳහනේ 9 වැන්න වන කටක රාශියට පැමිණෙනවා. ගුරු ඔබේ හඳහනේ දෙවැන්න හා පස්වැන්න යන රාශි අධිපතිත්වයේ දරමින් තමයි 9 වැන්නට පැමිණෙන්නේ. 9 වැන්න තුල ඉතා බලවත් ගමනක් ආරම්භ කරනවා. මේ ගමන 2026 දක්වාම ගුරු කටක රාශිය ගමන් කරනවා. මේ කාලයේ වෘශ්චික ලග්න ඔබට මෙතෙක් පැවති කරදර බාධා සියල්ල ඉවත් වී ගොස් වාසනාව ඔබ සොයාගෙන එන කාලයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වෘශ්චික ලග්න හිමියනි ජීවිතයට නව ආරම්භයක් සමග ඉතා යහපත් කාලයක් ඔබට උදා වෙනවා මෙම ගුරු මාරුවත් සමග. මෙම කාලය තුල වෘශ්චික ලග්න ඔබේ රැකියාව ඒ වගේම ව්‍යාපාරයේ දියුණු තත්වයකට පත් කරගන්න පුළුවන් වෙනවා. ඔබ ඒ තුලින් අපේක්ෂා කළාටත් වඩා උසස් ලාභ ප්‍රයෝජන ලබන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රජාව අතර රැකියා කරන ස්ථානය අතර පිළිගැනීම ප්‍රසාදය ඒ වගේම ඔබේ වචනයට ගරුත්වයක් ඇති වෙන කාලයක්. ඒ වගේම ඒ නිසාම ඔබ සතුටින් හා සැනසීමෙන් යුක්තව කටයුතු කරන්න ඒ වගේම අවස්ථාව සැලසෙන බවද සඳහන් කරන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියනි විභාග ජයග්‍රහණ වගේම ක්‍රීඩා ජයග්‍රහණ විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටියා නම් ඒ විදේශගත වීමේ බලාපොරොත්තු සඵල කර ගැනීමට විදේශගත ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාවල් දියුණු තත්ත්වයට පත් කර ගැනීමට ඔබට අවස්ථාව සැලසෙනවා. මෙම කාලය තුළ ඔබ ඔබගේ ආගම දහමට නැඹුරු වෙන්න පුළුවන්. ඒක යහපත් තත්ත්වයක්. ඒ වගේම ආර්ථික ජයග්‍රහණ වෘත්තිමය වශයෙන් විශාල ජයග්‍රහණ ලබන්න පුළුවන් ඉතාම වාසනාවන්ත කාලයක් ලෙස මෙම කාලය ඔබට සඳහන් කරන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියනි ඔබ මොනදේ කළත් ඒ සියලු කටයුතු ඉතාම යහපත් ආකාරයෙන් සාර්ථක කර ගැනීමට වගේම ඔබ අපේක්ෂා කරනවාටත් වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලයක් 2026 පසුව ආරම්භ වෙන බව සඳහන් කරන්න පුළුවන්. යම් වෘශ්චික ලග්න හිමියෙක් ගුරු මහදශාව හා ගුරු අතුරුදශාවක් ගත කරන්නේ නම් මේ ගුරු මාරුවෙන් ලැබෙන සුබ ප්‍රතිඵල දෙගුණ තෙගුණ වී ලැබෙන බවද සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි ඔබ ධෛර්යමත්ව හා උත්සාහවන්තව කටයුතු කරන්න මෙම කාලය තුල ඔබේ ජීවිතයේ නව ආරම්භයක් වගේම ජීවිතයේ දියුණු තත්වයකට පත් කරගන්න පුළුවන් අවස්ථාවක්